සිම්පල් ටිප්ස් 3ක් ෆලෝ කරලා ඔයාගේ වාහනේ ෆුල් එෆිෂියන්සි එක වැඩි කරගන්න පුළුවන් කියලා දැනන් හිටියද? වාහනේ එයා ෆිල්ටර් එක කුණු දූවිලි වලින් බ්ලොක් වෙලා තිබුණොත් එන්ජින් එකට ෆුවල් දහනය කරන්න අවශ්‍ය වාතය නොලැබෙන්න පුළුවන්. ඒක ෆියුල් කන්සම්ප්ෂන් එක වැඩි වෙන්න හේතුවක්. ඒ නිසා සර්විස් කරනකොට එයා ෆිල්ටර් එක චෙක් කරලා නියමිත කාලෙට රිප්ලේස් කරන එක අනිවාර්ය දෙයක්. ටයර් ප්‍රෙෂර් එක අඩු නම් ටයර් සහ මාර්ගය අතර තියෙන ඝර්ෂණය වැඩි වෙනවා. ඒ නිසා එන්ජින් එකට වැඩි බලයක් යොදන්න වෙනවා වාහනේ මූව් කරන්න. අඩුම ගානේ සතියකට වතාවක්වත් නිෂ්පාදකයා නියම කරලා තියෙන ප්‍රමාණයට ටයර් ප්‍රෙෂර් එක මේන්ටේන් කරන්න වග බලා ගන්න. වාහනේ ෆුවල් කන්සම්ප්ෂන් එකට බලපාන ප්‍රධාන සාධකයක් තමයි AC එක. කැබින් ෆිල්ටර් එක දූවිලි වලින් වැහිලා අවහිර වෙලා නම් වාහනේට වැඩි බලයක් යොදන්න වෙනවා එයා ඒක තල්ලු කරන්න. ඒ නිසා සර්විස් කරන හැම වෙලාවකම කැබින් ෆිල්ටර් එක ක්ලීන් කරන එක සහ අවශ්‍ය වෙලාවට මාරු කරන එකකින් වාහනේ ෆියුල් එෆිෂියන්සි එක වැඩි කරගන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේ මේ සිම්පල් ටිප්ස් තුන ෆලෝ කරලා ඔයාගේ ෆුල් කෝටා එකත් හරි විදිහට මැනේජ් කරගන්න ඔයාලට පුළුවන්.